ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ ගෙතුම් කලාවට එහෙම නැත්නම් ක්‍රොෂේ ආර්ට්ස් වලට ඕන කරන යාන් ගැන කතා කරන්න. අපි හැමෝම දන්න යාන් එක තමයි මේක. සාමාන්‍යයෙන් අපි වූල් කියලා කියනවා. පාවිච්චි කරලා කරපු නිර්මාණයක් තමයි මේක. ලංකාවේ ගොඩාක් දෙනෙක් පෙළඹිලා තියෙනවා මේ ක්‍රොෂේ බෑග්ස් කරන්න. ඒ කියන්නේ ගෙතුම් වලින් බෑග් එකක් නිර්මාණය කරන්න. විවිධ මෝස්තර වලින් මේ බෑග්ස් නිර්මාණය කරනවා. ඒ වගේ බෑග් එකක් නිර්මාණය කරනවා නම් මෙන්න මේකට අපි කියනවා කෝඩ් එකක් කියලා. බෑග් එකක් හදන්නම පාවිච්චි කරන්න පුළුවන් කෝඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. එක එක කලර්ස් වලින් අපිට මේක අරගන්න පුළුවන් එක එක සයිස් වලින්. කෝඩ් එකෙන්ම තවත් එක කලර් එකක්, ඒ වගේම තවත් එක සයිස් එකක්. දැන් අර මං කලින් පෙන්නපු කෝඩ් එකට වඩා මේකේ සයිස් එක වෙනස්. එතකොට මේවට පාවිච්චි කරන ගෙතුම් කටුත් ප්‍රමාණයෙන් වෙනස් වෙනවා. ඊටත් වඩා ටිකක් ලොකු කෝඩ් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම කලර් එකත් වෙනස්. ඕනම කලර් එකකින් අපිට මේ කෝඩ්ස් අරගන්න පුළුවන්. අරගෙන තියෙන තවත් කෝඩ් එකක්, මේකෙත් සයිස් එක ඒ වගේම කලර් එක වෙනස් වෙනවා. ඉතින් මේ කෝඩ්ස් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් පිටකොටුවේ දෙවන හරස් වීදිය. ඒ ආශ්‍රිතව සාමාන්‍යයෙන් අපිට ගොඩාක්ම මේ නූල් වර්ග, එතකොට ගොතන්න මහන්න ඕන කරන දේවල් තමයි ඒ ආශ්‍රිතව අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. මේක තවත් එක යාන් එකක්. මේ යාන් එක ටිකක් අලුත්. මේක මම ඔන්ලයින් පේජ් එකකින් තමයි අරගත්තේ. ඉතින් මේක ගොතන්න ටිකක් අමාරුයි. මොකද අර ගොතනකොට අපි හදාගන්න චේන්, ඒ චේන් එක ඇතුලෙන් අරගන්න අනිත් ගෙතුම් වර්ග දැන් මේක අර ෆ්ලෆි වගේ තියෙන නිසා අපිට ඒ සිදුරු ඒවා පේන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් ඒ නිසා මේකත් සාමාන්‍යයෙන් ගොතන්න පාවිච්චි කරනවා. ඒ වගේම නිර්මාණය තව ටිකක් ලස්සන කරගන්න මේ යාන් එක පාවිච්චි කරනවා. මේ තියෙන්නේ ඒ වගේම තවත් යාන් එකක් වෙන කලර් එකකින්. මේ තියෙන්නේ ඒකෙන් මම කරගත්ත එක නිර්මාණයක්. මේ තියෙන්නේ අර කෝඩ් එක පාවිච්චි කරලා ගොතලා තියෙන ඒ බෑග් එකකට කරලා තියෙන කොටසක්. ඉතින් මම ඒක කවර් කරගන්නවා මේ තියෙන යාන් එකෙන්. මොකද මේකෙන් ගොතන්න ටිකක් අමාරුයි. ඒ නිසා මම මූලික කොටස කෝඩ් එකෙන් හදලා ඒක ආවරණය කරගන්නවා මේ තියෙන යාන් එකෙන්. මේ තියෙන තවත් ඒ වගේ යාන් එකක්. මේකට අපි කියනවා රෆියා යාන් කියලා. මේක රෆියා පේපර් යාන් එකක්. නිකන් කොලයක් වගේ. හැබැයි ඒක හරිම ශක්තිමත්. ඒ කියන්නේ අර කැඩෙන්නේ, ඉරෙන්නේ වගේ ගතියක් නැහැ. මේ යාන් එක පාවිච්චි කරලා අපි නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණය හොඳ නිමාවකින් යුක්ත වෙනවා. ඉතින් මේකෙත් එක එක කලර්ස් තියෙනවා අපිට වෙළඳ පොලේ මිලදී ගන්න. හැබැයි මේක අර කෝඩ් එකට වඩා, මේ තියෙන කෝඩ් එකට වඩා මිලෙන් ටිකක් අධිකයි. අධිකයි කියන්නේ දැන් අපි මේක රුපියල් 200කට වගේ මිලදී ගත්තොත් මේ සම්පූර්ණ කෝන් එකම රුපියල් 2000ක් විතර වෙනවා. ඉතින් මේකේ අර 300ක් තියෙනවා කියලා තමයි අපිට සඳහන් කරලා තිබ්බේ. ඉතින් ඒක නිර්මාණය කරනකොට තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බෑග් එකක් සාමාන්‍ය සයිස් එකකින්, ඒ කියන්නේ අපි යම්කිසි අවශ්‍යතාවයකට සරිලන්න තමයි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේ භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඒ භාණ්ඩය දැන් අපි හිතමු බෑග් එකක් කියලා. මේ බෑග් එකට ඒක මිලදී ගන්න කෙනා මේකට අසුරන්න බලාපොරොත්තු වෙන භාණ්ඩ ටිකක් තියෙනවා. අපි හිතමු පර්ස් එකක්, කුඩයක්, වතුර බෝතලයක්, අන්න ඒ වගේ. ඒ වගේ භාණ්ඩ ප්‍රමාණයක් අසුරන්න පුළුවන් බෑග් එකක් හදනවා නම් මේ තියෙන කෝඩ් එකෙන් අපිට අඩුම වශයෙන් කැරලි, මේක කැරලි විදියට තමයි ඉන්නේ. කැරලි 5ක්වත් ඕන වෙනවා මේ කෝඩ් එකෙන් කරනවා නම්. ඒ වගේ මේ යාන් එකෙන් කරනවා නම් මේක ගොඩාක් හීනේ තුනී යාන් එකක්. මේ යාන් එකෙන් කරනවා නම් අපිට ඊට වඩා ප්‍රමාණයක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ කෝණ එකමාරක විතර ප්‍රමාණයක් ඒකට ඕන වෙනවා. එනවයි කෝඩ් එකෙන් විවිධ වර්ණ පාවිච්චි කරලා මම කරගෙන තියෙන බෑග්ස් නිර්මාණ ටිකක්.
තවත් ඒ වගේ කරගත් එක නිර්මාණයක්. මේකේ හැන්ඩල් එක මම මේ යාන් එකෙන්ම තමයි කරගෙන තියෙන්නේ. එතකොට මේක ප්‍රමාණයෙන් ටිකක් කුඩා හෑන්ඩ් බෑග් එකක්. ෂිපර් එකක් එක්ක තමයි ඒකත් එන්නේ. එතකොට එක එක කලර්ස්, එතකොට එක එක පැටර්න්ස් අපි මේවා එකට එකතු කරනකොට ඒ නිර්මාණයට යන නූල් ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේ නිර්මාණය කරගන්න මට අර මං කලින් පෙන්නපු කෝඩ් එකෙන් 4ක් වගේ තමයි ගිහින් තියෙන්නේ. හැබැයි මේ බෑග් එක ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. මේ බෑග් එක කරගන්න ඒ කෝඩ් එකෙන් කැරලි 7ක් විතර ගිහිල්ලා තියෙනවා. බෑග් එක කරන්න ඒ කෝඩ් එකෙන් ගිහිල්ලා තියෙන්නේ කැරලි 4ක විතර ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් එක කැරල්ලක මීටර් 30ක් 35ක් වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ වීඩියෝ එකෙන් මම ගොඩක්ම ඔයගොල්ලොත් එක්ක කතා කරේ බෑග් වලට ඕන කරන යාන්ස් ගැන. මම මෙතන තව අමුද්‍රව්‍ය කීපයක් අරගෙන තියෙනවා. බෑග් එකේ හැන්ඩල්ස් වලට පාවිච්චි කරන ඒවා. එතන ෂේප්ස් දෙකකින් තියෙනවා. ඒ වගේම මේ පබළු වලින් අපිට පුළුවන් බෑග් එකේ හැන්ඩල් එකක් වගේ නිර්මාණය කරගන්න. මෙන්න මේ වගේ. එතකොට මෙතන තියෙන්නේ ඒ වගේ පබළු වැලක් මේ විදිහට. වැලක් විදිහට අපිට මේක අරගන්න පුළුවන්. රුපියල් 250ක වගේ මුදලක් තමයි මේකටත් වැය වෙලා තිබුණේ. ඉතින් මේක බෑග් එකේ බේස් එක විදිහට, ඒ කියන්නේ බෑග් එකේ යට කොටස විදිහට පාවිච්චි කරන එක. එක එක සයිස් වලින් අපිට මිලදී ගන්න පුළුවන්. එතකොට මේක නීඩල් එක. සාමාන්‍යයෙන් අපිට මේ ගෙතුම් නිර්මාණ කරනකොට කොටස් දෙකක් එකට අමුණන්න සිදු වෙනවා. ඉතින් මේ කෝඩ් එකක් වගේ අපිට සාමාන්‍ය ඉදි කට්ටකට දාන්න බෑ. ඒ වගේම මේක ප්ලාස්ටික් වලින් හැදිලා තියෙන්නේ. අර එම්බ්‍රොයිඩරි කරන්න පාවිච්චි කරන නීඩල් එක මේකට අරගන්න බෑ. අපි කියන්නේ බෝනි ඉදි කට්ට කියලා. අන්න ඒ වගේ මේකේ අපි එදිනෙදා පාවිච්චියට නිර්මාණය කරන බෑග් එකකට අනිවාර්යෙන් ෂිපර් එකක් ඇඩ් කරනවා. ඉතින් අර පිට රටවල් වලින් අපි මිලදී ගන්න බෑග්ස් වල ගොඩාක් මේක දකින්න ලැබෙන්නේ නැහැ. එතනදී මැග්නට් එකක් එහෙම නැත්නම් පොඩි බටන් එකක් වගේ තමයි මේ බෑග් එකට සවි කරලා තියෙන්නේ. ඒ වගේ නිර්මාණ වලට පාවිච්චි කරන්න පුළුවන් සයිසස් දෙකකින් තියෙන ෂිපර්ස් දෙකක්. ගෙතුම් කටු කිහිපයක්. මෙතන තියෙනවා පුංචිම කටු දෙකක්. ඒ කියන්නේ 1.25 මිලිමීටර් 1.25 කට්ට. ඒ වගේම 0.8 මිලිමීටර් 0.8. මෙන්න මේ කටු දෙක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔය ජුවලරීස් එහෙම හදාගන්න පුංචිම යාන් එකකින් අපි කිව්වොත් T10 T20 වගේ යාන්ස් වලින් කරනකොට මෙන්න මේ නීඩල් දෙක තමයි අපි යූස් කරන්නේ. මේ තියෙන කටු දෙක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මම මුලින්ම ඔයගලන්ට පෙන්නපු වූල් යාන් එක කරනකොට මෙන්න මේ කටුව තමයි අපි ගොඩාක් දුරට පාවිච්චි කරන්නේ. මේක 2.5 බිඳුව. එතකොට මම අර පෙන්නපු කෝඩ් එකෙන් කරන නිර්මාණවලට මෙන්න මේ කටුව මේක 3.25 මිලිමීටර් 3.25 කට්ටක් තමයි මේ තියෙන්නේ. මේක තමයි අර කෝඩ් එකෙන් කරන නිර්මාණවලට අපිට ගොඩාක් දුරට පහසු වෙන්නේ. ඊට වඩා ටිකක් ලොකු කටුවක් තියෙනවා. ඒකත් අපිට කෝඩ් එකෙන් කරන නිර්මාණවලට ගන්න පුළුවන්. මේක 3.75 මිලිමීටර්. එතකොට 8 ගණන් 10 ගණන් ඒ වගේ ලොකු සයිස් වල ගෙතුම් කටුත් තියෙනවා. ඒකට අර ටිකක් ලොකු යාන් එකක් පාවිච්චි කරනවා නම් අපි යොදා ගන්න ඕන කටුවේ සයිස් එකත් වෙනස් වෙනවා. ඔයත් මේ විදිහට නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ පෙන්නලා තියෙන හැම දෙයක්ම අත්‍යවශ්‍ය වෙන්නේ යාන්ස් වලින් කිහිපයක් ඔයා කැමති කලර් එකකින් ඒ යාන්ස් කිහිපයක් එක්ක ගෙතුම් කටුවක් වඩ තියෙනවා නම් මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම යාන්ස් වලින් විතරක් කරගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.